අද 2026 මැයි 29 වෙනිදා. ඊයේ දවසේ වෙද්දී මම මේ හැමදාම කියන මන්ත්‍රේ දවස් 15ක් ඔයාලට කියලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඒකෙන් දවස් 15ක් මම ඔයාලට මේ වැරද්ද පෙන්නලා දුන්නා කියලා. අද ඉඳන් මේ කතාවේ ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරනවා. ඒකට මට අපූර්ව ප්‍රවේශයක් හම්බෙලා තියෙනවා. පහුගිය දවසක අපි YouTube channel එකේ එක වීඩියෝ එකකට පැටිලා තියෙන කමෙන්ට් එකකට. ඒක මම උදාහරණයකට අරගෙන ඉදිරි දවස් දෙක තුන ඒ ගැන අපි කතා කරමු. මම හිතනවා ඇත්තටම මේ ප්‍රායෝගික දේවල් සම්බන්ධ කරගෙන කතා කරන්න පුළුවන් නම් ඒ අදහස වඩා සාර්ථකව ඔයගොල්ලන්ගේ හිතට වැටෙයි කියලා. ඇත්තට මේක මහත්මියක් තමයි කමෙන්ට් එක දාලා තිබුණේ. මේක අහලා ඒ මහත්මිය සතුටු වෙන්න ඒ ගත්ත උදාහරණයෙන් තව ගොඩාක් දෙනාව මට දැනුවත් කරන්න පුළුවන් හැකියාව ලැබෙච්ච එක ගැන. මම ඒ කමෙන්ට් එක මොකක්ද කියලා කියන්නම්. එතුමිය පහුගිය දවසක බස් එකේ එද්දී එතුමියට බහින්න ඕන හෝල්ට් එකට කලින් බෙල් එක ගැහුවත් ඩ්‍රයිවර් මහත්මයා ෆෝන් එකේ කතා කර බස් එක ඩ්‍රයිව් කරපු නිසා ඒ මහත්මියට බහින්න තිබ්බ හෝල්ට් එකට පහුවෙලා තමයි බහින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි මේකේ කතාව. ඉතින් එක හෝල්ට් එකක් පහුවෙලා බහැපු නිසා එතුමියට රෑ වෙලා පයින් ආපහු එන්න වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම එතුමිය කනස්සල්ලටපත් වෙලා. ඉතින් එතුමිය අහනවා මම වැරදි නෑ නේද? ඩ්‍රයිවර් නේද වැරදි කියලා. ඒ කතාව 100%ක් හරි. ප්‍රායෝගිකව ගත්තාම එතුමිය වැරදි නැහැ. ඒ රියදුරුතුමා තමයි සම්පූර්ණ වැරදි. ඉතින් මම මේ දවස් 1000 පුරාම ඔයාලට කියන්න මේ උත්සාහ කරන්නේ ඔයාලා හිතන විදිය වෙනස් කරගන්න කියලා අන්න ඒ වගේ අවස්ථාවල් වලට තමයි. ඉතින් ඒ වගේ අවස්ථාවත් ඔයාටත් උදා වුණොත් එහෙම ඔයා සමහර වෙලාවට ඒ රීදුරු මහත්මයාට බැන පාරේ යන්න පුළුවන්. ඉතින් ඔයා ඒ හිතින් බැන යන දේවල් අර රීදුරු මහත්මයාට ඇහෙන්නේවත් නැහැ. එයා මේ කිසිම දෙයක් ගැන දන්නෙත් නැහැ. කවුද ඔයාගේ ඔය හිතේ තියෙන පීඩනේ, තරහ අදාගත්තේ? ඒ ඔයා විසින්ම තමයි. සමහරලාට මේ පීඩනේ තරහ පහුවෙනද වෙනකම්ම තියෙනවා. හැබැයි ඔයාට පුළුවන් මේ වගේ වෙලාවකදී මෙන්න මෙහෙම හිතන්න. විශ්වය මාව මට බහින්න ඕන හෝල්ට් එකේ බස්සන්න නැතුව අනිත් හෝල්ට් එකේ බැස්සුවේ. මට ඒ වෙලාව වෙන්න ගිය කරදරයක් අනතුරක් වළක්වන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම හිතන්න පුළුවන්. ඔයා නියම හෝල්ට් එකේ බහිනවා. හැබැයි අර රියදුරුතුමා තාමත් ෆෝන් එකේ ඉන්නේ. ඔයා බහිනව දකින්න නැතුව එතුමා බස් එක ඉස්සරහට ගන්නවා. ඒ වෙලාව අනතුරක් වෙන්න තිබ්බා. ඉතින් මේ සියල්ල වැළකුණේ ඔයාට ඊළඟ හෝල්ට් එකේ බහින්න සිද්ධ වෙච්ච නිසා. අපි මෙන්න මෙහෙම හිතුවොත් තමයි අපේ සිතුවිලි වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සිද්ධිය ඔයා එහෙම ධනාත්මකව හිතුවනම් ඔයාගේ හිතට කොච්චර සැනසෙල්ලක් දැනේවිද? හොඳට මතක තියාගන්න. බාහිර ලෝකය, බාහිරින් වෙන දේවල් අපිට වෙනස් කරන්නත් බෑ, අපිට පාලනය කරන්නත් බෑ. හැබැයි ඔයාට පුළුවන් ඒ බාහිර දේවල් වලට ඔයා දක්වන ප්‍රතිචාරය පාලනය කරන්න. අන්න එතන තමයි ඔයාගේ නියම බලය තියෙන්නේ. ඉතින් ඔයා හිතන්න ඔයාට මේ තියෙන දුක් කරදර ප්‍රශ්න සියල්ලටම එකම හේතුව ඔයා හිතන විදිහ වරදක් විතරමයි. ඉතින් මම මේ විදිහට මේ මන්ත්‍රය දවස් 1000ක් ඔයාලට කියනවා. දැන් ඔයාලා ටිකින් ටික තේරෙන්න ගන්න. මේ මහත්මිය අපිට අරන් දුන්නේ ඉතාම හොඳ ප්‍රවේශයක්. ඔයාලගෙත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් මාත් එක්ක බෙදා ගන්න. එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔයා හිතන්න ඕන විදිහ ගැන අපි කතා කරමු. එතකොට අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමදෙනාම ඒ ඇසුරෙන් දැනුවත් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයා තාම අපේ unlimitedview.lk YouTube channel එකට ඇවිල්ලා නැත්නම් ඔයා අද නම් මුලින්ම මේ වීඩියෝ එක දකින්නේ. දැන්ම මේ unlimitedview.lk family එකත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ YouTube channel එකේ දාලා තියෙන වීඩියෝස් මුලින්ම follow කරන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. අපේ YouTube channel එකේ link එක Instagram සහ TikTok වල bio එකේ තියෙනවා. ඒ වගේම Facebook වල first comment එකේ දාලා තියෙනවා. Unlimited You සීමා බිඳිමින් අසීමිත ගමනක